සුබ දවසක් කියලා ඉතින් සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා 2025 අවුරුද්දේ මේ EPS topic exam එක පටන් ගත්තා. මේ වෙද්දි පටන් අරගෙන දවස් දෙකක් පමණ ගත වෙලා තිනවා. එතකොට මේ 2025 අවුරුද්දේ තියෙන්නේ මේ EPS topic exam එක UBT ආකාරයට. එතකොට මේ කලින් අවුරුද්දේ තිබ්බේ CBT ක්‍රමයට. එතකොට මේ CBT එකත් එක්ක බලද්දි පොඩ්ඩක් විභාග සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඉතින් යන කට්ටියට පොඩි මේ දැනුම් දීම් ටිකක් කරන්න ආවේ සහ මේ පැහැදිලි කිරීම ටිකක් කරන්න ආවේ මේ දවස් දෙකේ විභාගය ලියපු ළමයි කිහිප දෙනෙක්ගෙන් විස්තර අහලා. මොකද මේ විස්තරය අපේ පන්ති ළමයිට විතරක් කියන්නේ නැතුව ඉස්සරහට යන්න ඉන්න සියලු දෙනාටම දැනගන්න තමයි පොදුවේ YouTube එකේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ විභාගය ලියන්න ඉන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. මොකද ගියපු සමහර ළමයි මේ ලිස්නින් ඒ අදාළ ප්‍රශ්න 20 සමහරක් අයට පොඩි ඒ කියන්නේ පැටලීම් වෙලා තිබ්බා. ඒක ගැන පොඩ්ඩක් කියන්න තමයි ආවේ. එතකොට මේ UBT ආකාරයට පැවැත්වෙන සිස්ටම් එකෙත් කලින් වගේම තමයි ප්‍රශ්න 40යි තියෙන්නේ. විනාඩි 50ක් තියෙනවා. හරිද? එතකොට දැන් කලින් වලට වඩා ටිකක් වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. එතකොට මේ විනාඩි 50ම එක දිගට තමයි අඩු වෙන එක පෙන්වන්නේ. කලින් නම් වෙන වෙනම ප්‍රශ්න 20 විනාඩි 25 ප්‍රශ්න 20 බෙදලා තිබ්බා. එහෙම එකක් නෑ දැන්. මුළු විනාඩි 50ම මේ අදාළ මුළු ප්‍රශ්න 50 ඔයගොල්ලෝ කරන්න ගත්ත වෙලේ ඉඳන්ම මුළු විනාඩි 50ම අඩු වෙන එක තමයි පෙන්වන්නේ. ඒක එක වෙනස් වීමක්. එතකොට ලිස්නින් ප්‍රශ්න 20යි රීඩින් ප්‍රශ්න 20යි තියෙන්නේ. දැන් කලින් නම් රීඩින් ප්‍රශ්න 20 තමයි මුලින්ම ආවේ. දැන් මේකේ එහෙම එකක් නෑ. මේ UBT ආකාරයට දැන් මේ යන විභාගේ ඔයගොල්ලන්ට ප්‍රශ්න 50න් ප්‍රශ්න 40යි තියෙන්නේ. ප්‍රශ්න 40යි විනාඩි 50යි. ඒතර විනාඩි 50 පොදුවේ අඩු වෙගෙන යනවා. මේ එහෙම මේකට විනාඩියයි මේකට එහෙම එකක් නෑ. පොදුවේ අඩු වෙනවා. එතකොට ඔයාට මුලින්ම කරන්න පුළුවන් රීඩින් ප්‍රශ්න 20 කරන්නත් පුළුවන්. මුලින්ම ඔයාට ලිස්නින් ප්‍රශ්න 20ක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලිස්නින් 20ට යන්නත් පුළුවන්. මුලින්ම රීඩින් 20ට යන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න මේක ඔයා දැන් පළවෙනි එක කරනවා දෙවෙනි එකට යනවා. එහෙම යන්නත් පුළුවන්. පළවෙනි දෙවෙනි එක නොකර තුන්වෙනි එකට ගිහිල්ලා ආයෙත් මේ දෙවෙනි එකට එන්නත් පුළුවන්. එතකොට මුලින්ම රීඩින් ටික කරන්නත් පුළුවන්. ලිස්නින් ටික කරන්නත් පුළුවන්. ඒ වගේ වෙනස්කම් ටිකක් වෙලා තිනවා. එතකොට මේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ලිස්නින් ට්‍රැක් ටිකේදී දැන් ඉස්සර නම් වෙන වෙනම කලින් විභාගවල වෙන වෙනම මේ අදාළ ප්‍රශ්න වලට ටයිම් එකක් එතන දුන්නා. වෙනම ටයිම් එක දුන්න ප්‍රශ්නේ ඉවර වෙච්ච ගමන් ප්‍රශ්නේ යනවා ලිස්නින් ප්‍රශ්නේ. දැන් මේ පාරේ එහෙම නෙමෙයි. ටයිම් එකක් වෙනම නැහැ. පොදුවේ තමයි විනාඩි 50ම දීලා තියෙන ප්‍රශ්න 40ටම. එතකොට ලිස්නින් ප්‍රශ්න ටික කරද්දී විශේෂයෙන් මතක තියාගන්න මේ එකපාරක් ප්‍රශ්නේ ක්ලික් කරාට පස්සේ දෙපාරක් ප්ලේ වෙනවා. අපිට අවශ්‍ය වුණත් නැතත් ඒක නවත්තන්න බෑ. එකපාරක් ප්ලේ කරාට පස්සේ දෙපාරක් ප්‍රශ්නේ ප්ලේ වෙනවා. ඊට පස්සේ උත්තරෙත් මේ අපිට ප්ලේ කරන්න තියෙන උත්තරය. එතකොට උත්තරේ ප්ලේ කරාම මේ උත්තරෙත් දෙපාරක් ප්ලේ වෙනවා. එතකොට ඒක අපිට නවත්තන්න බෑ. එකපාරක් ප්ලේ කරොත් දෙපාරක් ඒක ප්ලේ වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ දෙපාරක් ප්ලේ වුණාට පස්සේ නැවත ප්ලේ කරන්න බෑ. ඒක එක හේතුවක්. හරිද? එතකොට හරියට වුන්කම් දෙන්න ඕනේ. දෙපාරක් එක දිගට යනවා. එකපාරක් ප්ලේ කරාට පස්සේ දෙපාරක් ගියාට පස්සේ නැවත ප්ලේ කරන්නත් බෑ. දෙපාරම ප්ලේ වෙනවා. උත්තරත් එහෙමයි. එකපාරක් ප්ලේ කරාට පස්සේ දෙපාරක් ප්ලේ වෙනවා. නැවත උත්තරේ මේ ප්ලේ කරන්න බෑ. එතකොට මාක් කරන්න ඕනේ. මාක් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. ඒ වගේ ඉතින් වෙනස්කම් ටිකක් වෙලා තිනවා. එතකොට ඔයගොල්ලෝ හොඳටම ඔළුවේ තියාගන්න ඕනේ. ඔය ඉයර්ෆෝන් එකක් දෙනවනේ ඔයගොල්ලන්ට ගහගන්න ඉයර්ෆෝන් එකේ සවුන්ඩ් එක චෙක් කරගන්න ඕනේ. හරිද? එතකොට මේ ඉයර්ෆෝන් එකේ සවුන්ඩ් එක චෙක් කරගන්න අනිවාර්යයෙන්ම. මොකද ගියපු ළමයි කිහිප දෙනෙක්ට වෙලා තිබ්බ සමහර ළමයිට මේ පළවෙනි ප්‍රශ්නේ දෙක මේ එකපාරටම ප්ලේ කරාට ප්ලේ ඔඩියෝ එක ගිහිල්ලා හරියට ඇහිලා නැහැ. එතකොට මේ ඒ සෙට් කරගන්න ඉයර්ෆෝන් එක අනිවාර්යයෙන්ම මුලින්ම හොඳට මේ ඔයගොල්ලෝ හරියට ඒක සෙට් කරගන්න එතන මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවලු. මේ ඒක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ඒක ටෙස්ට් කරගද්දී අනිවාර්යයෙන්ම මේ කේබල් එකක් හරි මොකක් හරි තියෙන ඒක ගහලා අනිවාර්යයෙන්ම හොඳට චෙක් කරලා බලන්න මේක කනෙක්ට් වෙලාද කියලා. නැත්තම් ප්‍රශ්නයක් දෙකක් මිස් වෙලි තමයි ඔයගොල්ලෝ ඔක ආයෙත් නැවත හදාගන්න යන්නේ. එතකොට ප්‍රශ්නයක් දෙකක් මිස් වෙලා. ඒකෙන්ද ඉයර්ෆෝන් එකේ කේබල් එකත් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. අදාළ ප්‍රශ්න මේ ක්ලික් කරන්න පුළුවන් එකපාරක් ක්ලික් කරාම ප්‍රශ්නේ උත්තරේ දෙකම දෙපාරක් ප්ලේ වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට මුලින්ම රීඩින් ප්‍රශ්න ඕනනම් කැමති නම් කරන්න පුළුවන්. නැත්තම් ලිස්නින් ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න 40ම ඔයගොල්ලෝ සබ්මිට් කරාට පස්සේ කිසිදු වෙනසක් කරන්න බෑ උත්තරේ. සබ්මිට් කරන්න කලින් ඔයගොල්ලෝගේ ප්‍රශ්න 40 ඒ අදාළ ටික සම්පූර්ණයෙන්ම නිල් පාට වෙලා තියෙනවද කියලා බලන්න. සම්පූර්ණයෙන්ම නිල් පාට වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඔක්කොම මාක් කරලා නිකන් හරි ඔයගොල්ලන්ට එක ප්‍රශ්නයක් හරි මිස් වෙලා තියෙනවා නම් ඒක සුදු පාටින් පේන ඕනේ. හරිද? සුදු පාටින් පේනවා. ඒතකොට ඒකින්ද බලන්න මුලින්ම අන්තිමට සබ්මිට් එක දෙන්න කලින් සම්පූර්ණ නිල් පාට වෙලාද කියලා. නැත්නම් සබ්මිට් කරාට පස්සේ උත්තර වෙනස් කරන්න බෑ. හරිද? එතකොට ඒ කාරණා ටික තමයි මතක් කරන්න ඔයගොල්ලන්ට මේ මතක් කරන්න තිබ්බේ. මොකද ඕක දැන් මේ විභාගයට ගිහිල්ලා ආපු කට්ටිය කියපු විස්තර අනුව මොකද ඕක දැන් මම අපේ ගෲප් එකේ අපේ පන්ති වල අයට විතරක් වොයිස් මැසේජ් එකක් දානවට වඩා කට්ටියටම කියන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒකින්ද අවධානයෙන් අහගෙන මේ සබ්මිට් කරාට පස්සේ අදාළ ඔයගොල්ලන්ට වර්ණාන්දතා පරීක්ෂණ එනවා. ඒ අදාළ වර්ණාන්දතා පරීක්ෂණ තියුණාට පස්සේ
සම්පූර්ණ ස්ක්‍රීන් එකේ ලකුණු 100න් තමයි වැටෙන්නේ. මේ පාර ලකුණුත් වෙනස් වෙලා තියෙනවානේ. කලින් 200න් වැටෙන්නේ. ඉතින් මේ පාර 100න් වැටෙන්නේ. එතකොට ලකුණුත් අවසානයේ මේ විදිහට වැටෙනවා. ඉතින් එහෙම තමයි විභාගෙ වෙන්නේ. ලිස්නින් එක හොඳට ඒක ප්‍රැක්ටිස් කරගන්න. තව දෙයක් මේ ටැබ් එකේ අදාළ ඔයගොල්ලන්ට අවශ්‍ය නැති ඒ කියන්නේ අනවශ්‍ය බටන් නම් ක්ලික් කරන්න යන්න එපා. මොකද ඊයේ එක්සෑම් එකේදී ළමෙක් ක්ලික් කරන්න ගිහිල්ලා අප්ඩේට් එකක් වැටිලා ටැබ් එකේ අප්ඩේට් එකක් වැටිලා ක්ලික් කරලා දන්නේ නැතුව අප්ඩේට් එක වැටිදී ඒ ළමයාට එක්සෑම් එක කරන්න බැරි වෙලා. එක්සෑම් එක පටන් ගන්න බැරි වෙලා. ඉතින් ඒ ළමයාට එතනින් එක්සෑම් එක ඉතින් ආයි එතන එක්කෙනා ආවිල්ලා දැන් කරන්න දෙයක් නැහැ කියලා. එතන එක්සෑම් එකේම අපේ ගිහපු ළමයෙක් තමයි විස්තරය කිව්වේ. එතකොට ඒ ළමයාට කරන්න බැරි වෙලා ඒ ළමයා අතින් එක එකව ටච් වෙලා මේ අප්ඩේට් එකක් ඇවිල්ලා කියලා තමයි ඒ අනිත් අයට ඇහිලා තියෙන්නේ. එතකොට එතන පරීක්ෂණය එතන අදාළ බලන නිලධාරීන් කියලා දැන් විභාග කරන්න බෑ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඊපස්සේ මොන හරි දෙයක් කියලා මට උනාද දන්නේ නැහැ. කොහොම හරි එහෙමත් වෙලා තියෙනවා. ඒකින්ද ටැබ් එකේ අනවශ්‍ය බටන් මේවා උබන්න යන්න එපා. පැහැදිලිද? ඒ වගේම ඉයර්ෆෝන් එකේ ජැක් එක හොඳට ටයිට් කරගන්න. අර අදාළ ඒවා ක්ලික් කරලා එකපාරක් ක්ලික් කරාම දෙපාරක් ප්ලේ වෙනවා. ඒවත් ඔළුවේ තියාගන්න. හොඳට පාඩම් කරලා යන්න. ඒ කරුණ ටික හොඳට දැනගන්න. මොකද මේ සම්බන්ධව YouTube එකේ සම්පූර්ණ පැය භාගයක විතර වීඩියෝ එකක් දාලා තිනවා. ඒකත් බලන්න අනිවාර්යයෙන්ම CBT එකට මුහුණ දෙන විදිය මුලින්දම ඒ මේ මුළු ප්‍රෝග්‍රෑම් එකම සිද්ධ වෙන විදිය ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා channel එකේ. හරි. එහෙමනම් ඒ විස්තර ටික කියන්න උමනාව තිබ්බේ. එහෙමනම් හොඳට ඒ ටිකත් අවධානයෙන් ගිහිල්ලා කරන්න. මොකද කොච්චර පාඩම් කරලා ගියත් වැඩක් නැහැ. ඔය සිස්ටම් එකේ කිසි දෙයක් ඔයගොල්ලන්ට හරියට කරගන්න බැරුව මොන හරි වැරද්දක් වුණොත් පාඩම් කරලා ගියත් වැඩක් නැහැ. මොකද විභාගෙ මිස් වෙනවා අපරාධේ. ඒකින්ද ඒ අදාළ තාක්ෂණික දේවලුත් හරියට පාවිච්චි කරලා කියන විදිහට උපදෙස් මාලා දෙන විදිහට වැඩේ කරන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.